දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරිස් ඇතික රැඳිලින්න ඕගොල්ලන්ට ආයුබෝවන් වගේම සුබ දවස. අද මං ඕගොල්ලන්ට කියන්න යන්නේ පුංචි ගෙම්බෙක්ගේ කතාවක්. හැබැයි මේක සාමාන්‍ය ළමා කතාවක් නන් නෙමෙයි. මේ කතාව අවසානයේදී හෙළිවෙන එක පුංචි රහසක් නිසා ලෝකයේ මිලියන ගාණක් මිනිස්සු තමන්ගේ ජීවිතය වෙනස් විදියකින් බලන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ අවසානයේ වෙනකම් බලන්න. මොකද සමහර විට අද ඔයා අතෑරලා දාන්න හිතන දේ මේ කතාවෙන් පස්සේ ඔයා ආයෙත් අලුත් විදියට පටන් ගන්න පුළුවන්. එක දවසක් ගෙම්බු කණ්ඩායමක් කැලෑවක් මැදින් ගමනක් යන ගමන් හිටියේ. මේ ගමනේ යනකොට එක පාරටම ඒ කණ්ඩායම හිටපු ගෙම්බු දෙන්නේ ගැඹුරු ළිඳකට ඇදගෙන වැටුණා. මේ දෙන්න ඉතින් පතුලටම වැටිලා හිටියේ. ඉතින් ඕක දැකලා ළිඳ ළඟට ආපු කට්ටිය එතන උඩ ඉන්න ගෙම්බෝ ටික හොඳටම බය වෙලා බලාගෙන ඉන්නවා. ඒ ළිඳ ගොඩාක් ගැඹුරු. එක ගෙම්බෙක්ටවත් ඒකෙන් ගොඩ එන්න පුළුවන් වගේ නම් පෙනුන පාටක් නෑ. එතන හිටපු හැමෝම කෑ ගහන්න පටන් ගත්තා. ඕකෙන් ගොඩ එන්න බෑ. උත්සාහ කරලා වැඩක් නෑ. ඔයාලා හෙම්බත් වෙනවා විතරයිනේ. නමුත් ළිඳ ඇතුලේ හිටපු ගෙම්බෝ දෙන්න දිගටම පනින්න පටන් ගත්තා. ඇයි මේ ළිඳෙන් ගොඩ එන්නත් එපේ. එක්කෙනෙක් ආයෙත් පාරක් උත්සාහ කරා. අනිත් එක්කෙනා තව පාරක් උත්සාහ කරා. දිගටම ඉතින් උත්සාහ කරන්න ගත්තා මේ ගෙම්බෝ දෙන්නම උඩට පැනලා බේරෙන්න. නමුත් ඉබ්බින් ඇහෙන සද්ද හැම වෙලේම එකම දේ. අතෑරලා දාන්න. ඕක කරන්න බෑ. ටික වෙලාවකට පස්සේ එක ගෙම්බෙක් උත්සාහය අඩු කරලා නවත්තලා දැම්මා. එයාත් විශ්වාස ගන්න පටන් ගත්තා සමහර විට ඇත්තටම මට බැරි ඇති. අන්තිමේදී එයාත් පණින එක නතර කරා. නමුත් තවත් එක ගෙම්බෙක් හිටියා. එයා නම් හැබැයි ටිකක් වෙනස්. එයා තවත් උසට පනින්න ගත්තා. එයා තවත් උත්සාහ කරන්න පටන් ගත්තා. ටිකටම එයාගේ උත්සාහය අතෑරියේ නැහැ. ඉතින් අර උඩ ඉන්න ගෙම්බෝ ටික ආයෙත් කෑ ගහන්න ගත්තා. නවත්තන්න ඔයාට බෑ. වැඩක් නැහැ. හැබැයි එයා නතර වුණේ නැහැ. අවසානයේදී එක විශාල පිම්මකින් එයා ළිඳෙන් එළියට පැන්නා. හැමෝම පුදුම වුණා. මේක කොහොමද වුනේ? අපි හැමෝම කිව්වේ මේක කරන්න බෑ කියලා. ඒ වෙලාවේ තමයි ඇත්ත හෙළි වුණේ ඒ බේරිලා ආපු ගෙම්බගෙන. ඒ ගෙම්බට කන් දෙක හෙන්නේ. එයා හිතලා තිබුණේ ඉහෙල ඉන්න හැමෝම එයාට දිරිමත් කරනවා කියලා. එයාට ඔයාට බෑ කියන වචනේ ඇහිලා නැහැ. එයා ඒ නිසා වැඩේ අතල්ලා නැහැ. මොකද එයා හිතුවේ එයාව දිරිමත් කරන්න තමයි මේගොල්ලෝ කෑ ගහන්නේ කියලා. දැන් අපි මේ කතාව ඇහුවනේ. දැන් පොඩ්ඩක් අපේ පැත්තට හැරිලා මේ ගැන බලමු. අපේ ජීවිතෙත් මේ කතාවට වඩා වෙනසක් වෙන්නේ නැහැ. ඔයා බිස්නස් එකක් පටන් ගන්න හිතනකොට කෙනෙක් කියයි ඔය වැඩෙන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඔයා ඩිග්‍රී එකක් කරන්න හිතනකොට ඔයාට ඒක අමාරුයි. ඔයා ප්‍රොමෝෂන් එකක් හරි අලුත් ජොබ් එකක් හරි හොයනකොට කම්පිටිෂන් වැඩි. සමහර වෙලාවට මේ වචන කියන්නේ ඔයාට වෛර කරන මිනිස්සු නෙමෙයි. ඔයාට ගොඩක් ආදරය කරන අයත් මෙතන ඉන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ සීමාවෙන් එයාගේ බය ඒගොල්ලන්ගේ අත්දැකීම ඔයාගේ අනාගතය තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කතාවේ ලොකුම පාඩම තමයි අපි හැම විවේචනයක්ම අහන්න ඕනේ නැහැ. හොඳ උපදේශක් නම් අහන්න. නමුත් ඔබ අධෛර්යමත් කරන ඔයාගේ හීන මරණ වචන වලට ඔයාගේ අවධානය දෙන්න එපා. සමහර වෙලාවට ජීවිතේ දිනන්න නම් තෝරගෙන බීරි වෙන්න ඕනේ. නෙගටිව් කමෙන්ට්ස් වලට මොක් කරන මිනිසුන්ට ඔයාට බැහැ කියන අයට ඔයාගේ අවධානය නොදෙන්න. ඔයාගේ ફોකස් එක තියෙන්න ඕනේ ඔයාගේ ඉලක්ක මත විතරමයි. මොකද ඔයා අහන දේ තමයි අවසානයේදී ඔයා විශ්වාස කරන දේ විදිහට පත් වෙන්නේ. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයා මතක තියාගන්න ඕන එකම වචනේ වාක්‍ය මෙච්චරයි. සමහර වෙලාවට ජීවිතේ දිනන්න නම් නරක වචන වලට බීරි වෙන්න ඕනේ. ඔයාගේ හීන විශ්වාස කරන්න. ඒක අතාරින්න එපා. ටිකටම උත්සාහ කරන්න. එක දවසක අනිත් අයට බැහැ කියලා හිතුන දේ ඔයා කරලා පෙන්වන්න දවසක් එයි. ඉතින් මේ වගේ මොටිවේෂන් බිස්නස් සහ පර්සනල් ග්‍රෝත් වීඩියෝස් තව තවත් බලන්න දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න. අද නම් පළවෙනි වතාවට අපේ channel එක බලන්නේ
ඉතින් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකොන් එක ක්ලික් කරලා කමෙන්ට් එකකුත් දාලා ලයික් එකකුත් මේ වීඩියෝ එකට දාන්න. ඉතින් දන්න සිංහල බිස්නස් YouTube වීඩියෝ සීරීස් එකකින් තවත් ඕගලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන මම ලබන සතියෙන්. එහෙනම් ඕගලන්ට සුබ දවසක්.